මේ වරල්ලක මේ යකෙක් ඇවිල්ලා. යකෙක් මේ වරල්ලා. අයියයි මොකද කේස් එක? සුදු ඇඳගෙන දිව මෙතෙන් විතර දිගයි. හරින්නේ. ඒ බම් මේ ලොකු අයියානේ. ඔය දිව නෙමෙයි රැවුල තියෙන්නේ. පොඩ්ඩක් ඉඳන් මං අඳුරනද කියලා අහලා බලන්න. නවත්තපන් මං ඔය විකාරේ. මේ වරේ. මොනවද බම් මේ ගම් විනාශන වැඩක් කරාට කමන්නේ. වැඩක් කරන පිළිවෙලක් තියෙනවා. දන්න කියන මිනිස්සුගෙන් අහගෙන දැන් බලපන්. එහා පැත්තේ සිල් මාතාව සිල් ගන්නවා. අර පැත්තේ හාමුදුරන්ට බෝධි පූජාව තියාගෙන තියන්නේ. උඹලා මෙතන තනිකර එක කාලගෝට්ටියක්. මල්ලි මේ වැඩක් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි වැඩක් කරන පිළිවෙලක් තියෙනවා මල්ලි. මේ අපි පළවෙනි පාර නෙවෙයි හරි. දැන් කීප පාරක් මේ වැඩ වුණා මල්ලි. හරිද? ආයෙ මේක වෙන්න බෑ. කරුණාකර මේක වහලා දාපන්. කරුණාකර මේක වහලා දාපන් හරි. දෙපන් මම උඹලට. නායක හාමුදුරන්ටත් මම කියලා මේ පාර දායක සභාව ක්‍රැෂ් කරලා මුන්ට හොඳ වැඩක් කරන්න. මොකද මොකද උනේ? අනේ අයියේ මෙන්නක ඔප් කරන්නකෝ. මේ කාලකන්ණි ඇයස කරන්න කිව්වත් දන්නේ නේද? මෙන්නක ඔප් කරාද කොහෙද? දුවියන්. උඹලා ඕව ගණන් ගන්න එපා බං. ලොකු අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං. ඕව ගණන් ගන්න එපා. උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්නේ